ආයුබෝවන් හැමෝටම තෙලුගු සිනමාවේ සුපිරිතරුවක් වෙන මහේෂ් බාබු රංගනයෙන් හැඩවුණු දේශපාලන ලෝකයේ හොල්ලපු චිත්‍රපටයක් තමයි භාරත් අනේ නිර්මූ චිත්‍රපටය. භාරත් වන මම කියලා දිවුරුන් දීලා මුළු පද්ධතිය වෙනස් කරන්න හදපු මේ තරුණ මහ ඇමතිවරයා කතාව ඇත්තටම කොහොමද අද අපි කතා කරලා බලමු මේ සුවිශේෂී චිත්‍රපටය ගැන ගැඹුරු පණිවිඩයක් සහ එහි ඇති විශේෂතා ගැන. වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් චිත්‍රපටයේ කතාව ආරම්භ වන්නේ ලන්ඩන් නුවර උසස් අධ්‍යාපන හදාරන භාරත් රාම් වටාය. ඔහු උපාධි 5ක් හිමි ඉතාමත් බුද්ධිමත් එමෙන්ම ඕනෑම පොරොන්දුවක් අකුරට මිටු කරන ප්‍රතිපත්තියක් ඇති තරුණියකි. ඔහුගේ පියා එවකට ආන්ධ්‍ර ප්‍රදේශයේ ප්‍රාන්ත මහ ඇමතිවරයායි. ඉතින් පියාගේ හදිසි අභාවය සමග භාරතට නැවත ඉන්දියාවට පැමිණීමට සිදුවේ. පියාගේ මරණයෙන් පසු ඇතිවන දේශපාලනික අස්ථාරත්වය පාලනය කිරීමටත් පක්ෂයේ එකමුතුකම රැක ගැනීමටත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වන වරදරාජු භාරතයට ඇරයුම් කරන්නේ මීළඟ මහ ඇමති ධූරය බලා ගන්නා ලෙසයි. දේශපාලනයක් ගැන කිසිදු අත්දැකීමක් නොමැතිවද තම පියාගේ දැක්ම ඉදිරියට ගෙන යාම සඳහා භාරත් වන මම යනුවෙන් දිවුරුන් දෙමින් මහ ඇමති ධූරය බාර ගන්නා ලදී. නමුත් සාම්ප්‍රදායික දේශපාලනඥයන් මෙන් නොව භාරත් කටයුතු කරන්නේ ඍජු ප්‍රතිපත්ති මතය. ඔහු රථවාහන නීති දැරි කිරීම ග්‍රාමීය සංවර්ධනයේ මුල්තැන දීම සහ දූෂණ නිලධාරීන්ට එරෙහිව කටයුතු කිරීම නිසා කෙටි කාලයකින් ජනතාවගේ ආදරය දිනා ගනී. එහිත් ඔහුගේ පක්ෂයේ සිටින දූෂිත පිරිස ඔහුට එරෙහිව කුමන්ත්‍රණය කිරීමට පටන් ගනී. භාරත් මේ බාධකය ජයගෙන පද්ධතිය වෙනස් කරන්නේ කෙසේද යන්න කතාවේ ඉතිරි කොටසින් දිගහැරේ. ඉතින් මෙම චිත්‍රපටයේ මහේෂ් බාබුගේ රංගන දිව්‍ය සුවිශේෂී සන්දිස්ථානයේ ඔහු ඉතාමත් සංසුන් බුද්ධිමත් මෙන්ම තීරණාත්මක පාලකයෙකු ලක්ෂණ මනාව නිරූපණය කරයි. සංසුන් බව දේශපාලන වේදිකාවල කෑගසා කතා කරන නායකයෙකු වෙනුවට ඉතාමත් මෘදු ලෙස නමුත් ස්ථාවරව කතා කරන මහ ඇමතිවරයෙකු ලෙස පෙනී සිටී. ප්‍රවෘත්ති සාකච්ඡාවල චිත්‍රපටයේ එන ප්‍රවෘත්ති සාකච්ඡාවල දර්ශන ඔහුගේ රංගන ප්‍රතිභාව විදහා දක්වන හොඳම අවස්ථාවකි. මාධ්‍ය සදාචාරය ගැන ඔහු කරන ප්‍රකාශ අතිශය ප්‍රබලය. ක්‍රියාර අද්වානි වසුමතී ලෙස සිය මංගල තෙරමු චිත්‍රපටයේ ප්‍රේක්ෂකයාගේ අවධානය දිනා ගනී. ප්‍රකාශ රාජු සුපුරුදු පරිදි සිය ප්‍රබල රංගනින් චිත්‍රපටයේ විශාල වටිනාකමක් එකතු කරයි. ඉතින් භාරත් අනේ නියනු යනු සෑම තරුණයෙකුම සහ දේශපාලනයට ලැබි සෑම පුද්ගලයෙකු නැරඹිය චිත්‍රපටයකි. එයින් පවසන්නේ අප සෑම කෙනෙකුම තමන්ගේ වගකීම් නිසලෙස ඉටු කරන්නේ නම් රටේ පද්ධතිය වෙනස් කිරීමට අපහසු නොවන බවයි. ඔබ මෙම චිත්‍රපටය නැරඹීමට බලාපොරොත්තු වෙනවා නම් එහි ඇති සමාජ පණිවිඩ ගැන වැඩි අවධානයක් යොමු කරන්න. ඉතින් මේ තමයි භාරත් අනේ නියනු ගැන මගේ රිවිව් එක. රටක පද්ධතිය වෙනස් කරන නායකයෙක් විතරක් නෙවෙයි අපි හැමෝම තමන්ගේ වගකීම ඉටු කරන්න ඕනි කියන පණිවිඩය මේ චිත්‍රපටයෙන් අපිට දෙනවා. ඔයාලා මේ චිත්‍රපටය බලලා තියෙනවා නම් ඔයාලා දැනුණු දේ පහලින් කමෙන්ට් කරන්න. මේ වගේම තවත් වටිනා චිත්‍රපට විචාර බලන්න අපේ channel එකත් එක්ක දිගටම රැඳී ඉන්න. ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු යමු. ජය වේවා.